ආයුබෝවන් වාසනාවන් සියලු දෙනාටම අපි අද channel එක හරහා ඔයගොල්ලන්ට පහදලා දෙන්න යන්නේ ගොටුකොළ ගැන. මේ ගොටුකොළ කියන වර්ගයේ ඕනම කෙනෙක් දන්නා ගොටුකොළ වර්ගයක්. ඒ වගේම ලංකාවට ආවේනික විශේෂයෙන්ම ලංකාවේ සියලු දෙනාම ආහාරයට ගන්නා වර්ගයක් තමයි මේ ගොටුකොළ කියන්නේ. නමුත් මේ ගොටුකොළ ආහාරයට ගන්නා අය දන්නේ නැහැ මෙහි ಗುಣ අගුණ මොනවද කියලා. එම නිසා අපි මේ channel එක හරහා ඔයගොල්ලන්ට ලබා දෙනවා මේ ගොටුකොළ වල ಗುಣ අගුණ, මේවායේ තියෙන වටිනාකම, ඒ වගේම විටමින් වර්ග මොනවද කියලා. නමුත් අපි දන්නවා ඔයගොල්ලෝ ගොටුකොළ ආහාරයට ගන්නවා කියලා. මේ ගොටුකොළේ කියන දේ කැඳ, ඒ වගේම මේ ගොටුකොළ සම්බෝලය, ගොටුකොළ මැල්ලුම, ගොටුකොළ වෑංජනය කියලා කීප ක්‍රමයකටම ගන්නවා ගොටුකොළ. අපි බලමු එහෙමනම් අද මේ ගොටුකොළ වල තියෙන විටමින් මොනවද කියලා. ගොටුකොළ කියන්නේ අපේ දේශීය ආහාර වේලෙයි වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඉතා ඉහළ වටිනාකමක් හිමිවන පෝෂණයෙන් පිරි ඖෂධීය පලා වර්ගයක්. ගොටුකොළ පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් අපි දැන් බලමු. මතක ශක්තිය සහ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම. ගොටුකොළ වල ඇති ප්‍රධානතම ගුණය වන්නේ මතක ශක්තිය සහ ඒකාග්‍රතාවය වැඩි කිරීම, ලේ පිරිසුදු කිරීම සහ සුධිර ධාවනය, ශරීර සුධිර සංසරණය විධිමත් කිරීමට සහ ලේ පිරිසුදු කිරීමට උපකාරී වේ. සම පැහැපත් කිරීම සහ තරුණ බව රැකදීම මෙහි ඇති ඔක්සිකාරක මගින් සමේ රැලි වැටීම අඩු කර කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි. මානසික ආතතිය අඩු කිරීම, සිත සැහැල්ලු කර ආතතිය සහ කාංසාව දුරු කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම වෙහෙස නිවීම සහ ප්‍රතිශක්තිය ශරීරයට ක්ෂණික ශක්තිය ලබා දෙන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් කරයි. ඒ වගේම පෝෂණ ගුණය ගැන ගොටුකොළ වල පහත සඳහන් අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථ රාශියක් අඩංගු වෙනවා. විටමින් A, විටමින් C, විටමින් B, ඒ වගේම පානීජ ලවණ, කැල්සියම්, අයන්, යකඩ, පොටෑසියම් තන්තු ආහාර ජීර්ණය පහසු කරයි. භාවිතයට ගන්නා ආකාරය ගොටුකොළ සම්බෝල පොල් ලූණු අවුමිරිස් සහ දෙහි ඇඹුල් එකතු කර සකස් කරගන්නා සම්බෝලය ඉතා ජනප්‍රියයි. ගොටුකොළ වැඩිපුර තම්බන්නේ නැතිව අමුවෙන් ආහාරයට ගැනීමෙන් එහි පෝෂණ ගුණය උපරිමයෙන් ලැබෙනවා. ගොටුකොළ කැඳ උදෑසන ආහාරය ලෙස ගොටුකොළ යුස, පොල් කිරි සහ හාල් යොදා සාදා ගන්නා කැඳ ශරීරයට ඉතා ගුණදායකයි. ගොටුකොළ යුස තේ පියලාගත් ගොටුකොළ තේ එකක් ලෙස හෝ අමු ගොටුකොළ යුස ලෙස පානය කළ හැකියි. ගොටුකොළේ කියන දෙයට හැම බලනාසයක්ම ගහනවා. මේ ගොටුකොළ පාත්තියක් දිහා බැලුවාන් පස්සේ ඔයගොල්ලන්ට මේ ගොටුකොළ පාත්තියේ එක සනකොළ ගහක් නැතුව විදිය පේනවා. ඒකට හේතුව තමයි මේ ගොටුකොළ පාත්ති වලට ඕනම වල්නාශකයක් ගහන්න පුළුවන්. නමුත් ගොටුකොළ මැරෙන්නේ නැහැ මේ වල්නාශක ගහන නිසා. ඒක නිතරම මේ ගොටුකොළ ආහාරයට ගන්නා විට මේ ගොටුකොළ හොඳට සෝදන්න. මොකද හේතුව ආසනයිට් කියන වල්නාශකය ගැහුවත් මේ ගොටුකොළ මැරෙන්නේ නැහැ. නමුත් පාත්තියේ තියෙන සියලුම තනකොළ මැරෙනවා. එම නිසා නිතරම ගොටුකොළ ආහාරයට ගන්න විට ගොටුකොළ හොඳට සෝදන්න, හොඳට සෝදලා ගන්න. මොකද කවදා වල්නාශක ගහලා කොයි වෙලාවෙ ගැහුවද කියලා කියන්න බෑ. අපි ලස්සනට ගැහැල්ලිවල ආහාරයට ගන්න නිසා නිතරම ඒ ගැන පරිස්සම් වෙන්න. නැත්නම් ගොටුකොළ වල ගෑවිලා තියෙන වල්නාශක ශරීරගත වෙන්න ඉඩ තියෙනවා. පේනවා ඇති මේ ගොටුකොළ පාත්තියක තනකොළ ගහක්වත් නැහැ. ඒකට හේතුව තමයි මේ ගොටුකොළ හැම පාත්තියකම වල්නාශක ගහනවා. මම මේ ගොටුකොළ වවන ස්ථානකින් ගත්තේ. එහෙමනම් මම මේ ඔයගොල්ලන්ට නොදන්නා දෙයක් තමයි සඳහන් කරේ. මේ channel එකට සහයෝගයක් වශයෙන් ඒ වෙනුවට මට සහයෝගයක් විදිහට like කරන්න, share කරන්න, subscribe කරන්න ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයගොල්ලන්ට නිරෝගීමත් ජීවිතයකට සුබ පතනවා.